දවසක් සීලමු දෙනාට. ඔන්න අපි අදත් මේනම ඉංජිනේරින් ආයතනයෙන් ඇවිල්ලා ඉන්නවා. අපිව විශ්වාස කරලා අපෙන් සම්පූර්ණ සුදුයකට විචලන යන්ත්‍රයක් ගත්තේ පාරිභෝගික මහත්තයෙකු හම්බවන්න. අපි දැන් ඇවිල්ලා කිලි ස්පයිසි විලේජ් එක ඇතුළට. මෙතන අපිට වටේම පේනවා මේ අහුරලා තියෙන විදිය. ඒ කියන්නේ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ විදියට මෙතන විජනනය කරපු කුළු බඩු වර්ග එළවලු බලතුරු සියලුම දේවල් මෙතන මේ හරි ක්වොලිටියට මෙතන අහුරලා තියෙනවා. අපි චුට්ට ඇතුළට ගිහිල්ලා බලමු චුට්ට කොහොමද මේක අහුරලා තියෙන විදිය ආකාරය පිළිබඳව. අපි දැන් මේ ඇතුළට එනකොට අපි බල එනකොට මේ ප්‍රොඩක්ට් වල අපි දැක්ක මේ බෝඩ් එක. එතකොට ඒ කට්ටිය අපිට සුහදශීලී මේ කාර්ය මණ්ඩලයේ සුහදශීලී සේවයක් අපිට දෙන්න අවශ්‍ය නිසා එන පාරිභෝගිකයන්ට උපරිම සේවයක් දෙන්න අවශ්‍ය නිසා තමයි මේ වගේ බෝඩ් එකක් දාලා තියන්නේ යාලා. අපිට ඕන වෙලාවක ඕන දෙයක් හොයාගන්න බෑ නම් ඒක පාරිභෝගිකයන්ට උදව්වක් විදිහට ඒකට ඇවිල්ලා ටක් ගාලා ඉතින් හොයලා දෙනවා. අපි තව පොඩ්ඩක් ඉස්සරහට බලාගෙන යමු. අපි දැන් බලන්න යන්නේ චිලි ස්පයිසි විලේජ් ආයතනයේ ඔයාලට කොහොමද ගුණාත්මක නිෂ්පාදනයක් ලබා දෙන්නේ කියලා. අපි දැන් ඒක බලන්න ෆැක්ටරි ඇතුළට යමු. ස්ටෝස් එක ප්‍රොඩක්ෂන් එක වෙන්නේ එහා පැත්තේ පල්ලෙහා තමයි ග්‍රයින්ඩින් එක තියෙන්නේ. ප්‍රොඩක්ෂන් එක ඔක්කොම ඉවර වෙලා ස්ටෝස් එකට තමයි බඩු ටික ඉෂුව කරන්නේ. අපිට චුට්ටක් කියන්න කොහෙද තව බ්‍රාන්චස් තියෙනවා නේද කම්පැනි එකේ. අපේ ෆැක්ටරි එක නම් තියෙන මෙහෙ විතරයි. අපේ බ්‍රාන්චස් තියෙනවා ඇල්විලිය, අපේ හිමල්ලපුර පිටි අවුට්ලට් එක, ගම්පහ, කිරිබත්ගොඩ. ඒ ටික තමයි අපේ අවුට්ලට් ප්‍රධාන වශයෙන් තියෙන්නේ. පිටින් ඉන්න සප්ලයර්ස්ලට එතකොට ෂොප්ස් තියෙන අයට පුළුවන් අපේ ෆැක්ටරි එකෙන් බඩු අරගෙන ගිහිල්ලා තමන්ට කැමති ප්‍රයිසස් වලට මේ විකුණන්න. ගොඩක් වෙලාවට අපේ ෆැක්ටරි අවුට්ලට් වල සේරකම යන්නේ එකම ප්‍රයිස් රේන්ජ් එකක් තමයි. මේ තියෙන්නේ චිලි ස්පයිසි විලේජ් කම්පැනියෙන් අපෙන් මේනම ඉංජිනේර ආයතනයෙන් ගෙන ආපු සම්පූර්ණ සුද්ධියකට මැෂින් එක. මේක සම්පූර්ණ අපි මැෂින් එක හදලා තියෙන සුද්ධියකදී ඔකට පේනවා ඇති කිසිම වෙන ලෝහයක් භාවිත කරලා නැහැ මේ මැෂින් එකට. පිටුට මැෂින් එක ඇරලා දැන් කම්පැනි එකේ ප්‍රොඩක්ට් දාලා තියෙන මැෂින් එක ඇතුළට. පිටුට මැෂින් එක ඇරලා බලමු ඇතුළේ කොහොමද කියලා. මේ අපි වල මෙන්න මැෂින් එකේ ඇතුළේ මෙන්න මේක සම්පූර්ණ ට්‍රේ ටික පාව සුද්ධියකදී හදලා තියෙන්නේ. මේක තමයි මැෂින් එකේ ස්ට්‍රක්චර් එක. දැන් කම්පැනි ප්‍රොඩක්ට් ඇතුළේ අපි මැෂින් එකේ දාලා දිනා වේල ගන්න. මේකේ වර්ග ගොඩක් දාලා තියෙනවා. කොස් තියෙනවා. ඔයාලගේ බිස්නස් එකක් ඩෙවලොප් කරගන්න, ඒ කියන්නේ එක්ස්පෝර්ට් ක්වොලිටි බිස්නස් එකක් කරන්න අවශ්‍ය නම් ඔයාලා අපිට කතා කරන්න මේ වගේ මැෂින් එකක් හදාගන්න. 077 37070 හොට්ලයින් නම්බර් එක 077 6460 ඔය ඕනම නම්බර් එකකට කතා කරලා අපිට කියලා මැෂින් එකක් ඕඩර් කරලා හදාගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ. අපේ මැෂින් අවైలබල් ගන්න දැන් කම්පැනි එකේ තියෙනවා. ඔයාලට ඒ වෙලෙම සල්ලි බඳලා වැඩිකල් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඕඩර් එකක් දෙන්න අවශ්‍ය නැහැ. ඇවිල්ලා මැෂින් එකක් ගත්තා ගියා. ඒ පාසුකම අපි කම්පැනි එකෙන් ඔයාලට හදලා තියෙනවා. අපි කිව්වා වගේම මේ තියෙන්නේ චිලි ස්පයිසි විලේජ් එකෙන් එම අවස්ථාවක මේ මැෂින් එක ගෙනියන්න ආපෙලා ඉන්න ගත්තා මැෂින් එකක්. ඒ කට්ටියන් මේ මැෂින් එක භාවිත කරන තව නිෂ්පාදන හදන්න. මම පදිසිරි ගැරීමේ කල්පනාකාර අධ්‍යක්ෂ චිලි ස්පයිසි විලේජ්. අපි මේ අද මිලදී ගත්ත මැෂින් එක තමයි මේ මගේ පිටිපස්සේ තියෙන්නේ. අපි මේ මැෂින් එක මිලදී ගන්න නම් ඕනේ හරිනම් මීට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා අපි ඒ වුණාට එක හේතුන් මත ඒක හේතුන් මත කල් ගියා. කල් ගියාට අපි අවසානයේ තෝරාගත්ත කම්පැනි එක තමයි මේ මේනම ඉංජිනේරින් ප්‍රයිවට් ලිමිටඩ් ගුවන්විදුලි. ඇත්තටම අපි ඒගොල්ලන්ව තෝරගන්න හේතුව ඇවිල්ලා ඒගොල්ලන්ගේ පිටපස්සේ කියන සර්විස් එක. මැෂින් එක එකතරක් මිලදී ගන්න උනාට සර්විස් මිලදී ගන්න තියෙනවා 100 පාරක් විතර. ඇත්තටම අපි මේක මිලදී ගත්තේ අපි සාමාන්‍යයෙන් පවත්වාගෙන යන විචලනය කරන ලද භාණ්ඩ
අපිම නිෂ්පාදනය කිරීමේ අරමුණ. අපි මේක ඉස්සෙල්ලා ඒවා එක එක්කෙනාට දීලා තිබ්බා, අවුට්සෝස් කරලා තිබ්බා. එක එක්කෙනාගේ මිලදී ගත්තා. මාතලේ ඉඳලා මොණරාගලට යනකම්, ආපහු රත්නපුරේ ඉඳලා ගම්පහට යනකම් බොහෝ දෙනෙක් අපිට තාමත් භාණ්ඩ සපයනවා. අනාගතයේදී මේ භාණ්ඩ සපයන ප්‍රමාණය ඒගොල්ලන්ගේ අඩු වෙනවා. මොකද අපේ මේ මැෂින් එක කරා ගොඩාක් දේවල් අපිට කරගන්න පුළුවන් නිසා. දැනත් අපි මේක ඇතුළට දාලා අපි මේ ට්‍රේනින් එකක් දෙනවා අපේ සේවකයෝ සියලු දෙනාටම මේ සම්බන්ධයෙන්. මට හිතෙන්නේ ලංකාවේ ගොඩාක් කම්පැනිස් තිබ්බට ඕනම කෙනෙකුට ඇත්තට ගිහිල්ලා කතා කරගන්න පුළුවන් සුවද වාතාවරණයක් තියෙනවා මේ වෙනම ඉංජිනේරින් එකේ. අපි මේක ඉස්සෙල්ලා ගොඩාක් කම්පැනිස් වලට ගියාම මොනවයින් හෝ ඒක ෆේල් වෙනවා. එක්ක ඒගොල්ලෝගේ PR එක හරි නෑ, එක්ක මැෂින් එක හරි නෑ, එක්ක ඒගොල්ලන්ගේ සර්විස් එක හරි නෑ. අන්න ඒ වගේ. දැන් අපි බලමු මේකේ තත්ත්වය මොනවද කියලා. මේකේ වැරද්දක් තිබ්බොත් මම අනිවාර්යෙන් මේ විදිහටම ඔයගොල්ලන්ට ආයෙත් කතා කරලා කියනවා. මොකද මාව විශ්වාස කරලා තමයි එතකොට ඔයගොල්ලෝ මේක මෙලදී ගන්න යන්නේ. කොහොමද? අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මේනම ඉංජිනේරින් ආයතනයේ විදිහට ලාංකීය මෙවැනි නිෂ්පාදනයක් මුළු ලෝකයටම ගෙනියන චිලි ස්පයිසි විලේජ් ආයතනය වෙත.